පික්මි එක දාගන්න මුලින්ම Play Store app එක ඕපන් කරගන්න. Apple phone එකක් නම් තියෙන්නේ App Store app එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා search bar එකේ search කරන්න ඕන Pickme කියලා. Pickme කියලා search කරාන් පස්සේ උඩින් එනවා Pickme app එක. ඊට පස්සේ Pickme ශ්‍රී ලංකා සාමාන්‍යයෙන් MB 35ක් වගේ වෙන්නේ මේක. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ install ලබලා ඒක install කරගන්න. මේ විදිහට ඉතින් අපිට දැන් පේනවා මේ විදිහට Pickme ශ්‍රී ලංකා app එක install වෙලා තියෙනවා. ඒතකොට ඔයාලට පෙන්නනවා එතන open click කරන්න බටන් එකක්. එහෙම නැත්නම් ඔයාලට ඔයාලගේ ස්ක්‍රීන් එකෙත් මේ වගේ Pickme app එක දිස්සෙනවා. ඉතින් අපි ඊට පස්සේ Pickme app එක උඩ ක්ලික් කරන්න. Pickme app එක උඩ ක්ලික් කරාන් පස්සේ ඔයාලට මේ වගේ location on කරන්න එකක් එනවා. එතකොට ඒකේ තියෙනවා while using the app only this time don't allow. ඒ කියන්නේ එතකොට ඔයාලා මේකේ අනිවාර්යයෙන්ම උඩ එක කියන්නේ while using the app කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ allow Pickme record audio කියන එකට අනිවාර්යයෙන්ම ඒකට while listening video using the app කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ allow Pickme to send notification. අර Pickme ගේ notification අවශ්‍ය නම් allow දෙන්න. අවශ්‍ය නැත්නම් don't allow දෙන්න. එහෙනම් මම ඒවට මේ වෙලාවේ allow දෙනවා. ඊට පස්සේ ඔයා කැමති භාෂාවක් වලට තෝරගන්න පුළුවන්. ඉංග්‍රීසි, සිංහල, තමිල් වගේ ඕනම භාෂාවක් පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ ගොඩක් අයට තේරෙන්නත් ඕන නිසා මම සිංහලෙන් තෝරගන්නවා. ඊට පස්සේ එනවා Pickme සැප පහසු ජීවිතේ සිත සතුට යන ගමනක්. ඉතින් අපිට මේක ආරම්භ කරන්න පුළුවන් මේ විදියට. ආරම්භ කරන් පස්සේ ඔයාලට කියනවා ඔයාලා පාවිච්චි කරන ඉලක්කම් 10කින් යුත් නම්බරයක් දෙන්න කියලා. මේකදී ඔයාලා ෆෝන් නම්බර එක දෙනකොට බිංදුව දෙන්නේ නැතුව ඉතුරු ඉලක්කම් 9 දෙන්න. එතකොට මම දැන් මේකට නම්බර එක දෙනවා. එතකොට ඒ විදිහට නම්බර එක දීලා ඊළඟ කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ලෝඩ් වෙලා ඔයාලට එනවා SMS එකක් පොඩි OT නම්බර එකක් ඔයාගේ මොබයිල් එකට. ඉතින් මේකේ OTP එක ආවා. OTP එනවා notification එකක් විදිහට එනවා. එතකොට අපිට ඒක allow දීලා 46:87 allow දුන්නා පස්සේ නිකම්ම fill වෙනවා. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් මේකට ඔයාගේ නම. අපි මෙතන දැන්ට මගේ නම දානවා. ඊට පස්සේ email එකක් තියලා නම් add කරන්න පුළුවන්. මම ඒක add කරන්නේ නැහැ. අපි ඉතින් ඊට next දෙනවා. ඊට පස්සේ මේ විදිහට අපේ Pickme app එක දැන් හදලා ඉවරයි. Pickme app එක දැන් හදලා ඉවරයි. දැන් අපිට පුළුවන් මම මේකේ මුලින්ම පෙන්නන්නම්. දැන් මේ right කියලා එකෙන් පෙන්නන්නේ අපිට Pickme එකෙන් කොහෙද හරි යන්න ඕන නම් ඒ වගේ එකට වාහනයක් බයික් එකක් ගෙන්න ගන්න ඕන නම් තමයි අපි මේ right එක පාවිච්චි කරන්නේ. කෑම මොනවා හරි ගෙන්න ගන්න ඕන නම් මෙතන මේ තියෙන food කියන icon එක click කරන්න. ඊට පස්සේ events ළඟපාත events මොනවද තියෙන කියලා බලා ගන්න ඕන events එක. rental item ගන්න ඕන නම් rent කරන්න ඕන නම් ඒකට මේ icon එකත්. flash කියන්නේ අපේ delivery මොනවා හරි පාස් කරන්න ඕන නම් මේ flash කියන බටන් එකත් click කරන්න පුළුවන්. මම මේ වෙලාවේ දැන් right එකත් දාලා පෙන්නන්න. right එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාට ඔයා ඉන්න තැන එහෙම නැත්නම් අරවුම කියලා තියෙන්නේ. එතන උඩ click කරන්න එකපාරක්. click කරලා ඔයාට location එක type කරන්න ඕනේ නැහැ. මෙතන මේ map location එක පෙන්නනවා. ස්ථානය සිටියෙමෙහි තෝරන්න කියලා. අන්න ඒක උඩ විතරක් එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙහෙම ඔයාගේ location එක suggest වෙනවා. suggest වුණායින් පස්සේ pick up ස්ථානය සකසන්න කියන එක click කරන්න. එතකොට ඔයා ඉන්න තැන ඔටෝම ඇරබුම කියන තැනට එමන් නැත්නම් අපි Pickme එක දානකොට ඒ රයිඩ් අපි එන්න ඕන තැන මෙතනට ඇවිල්ලා පෙන්නනවා. ඊට පස්සේ මම මෙතනට කඩුවෙල බස් ස්ටොප් කියලා දැම්මම මේ විදිහට අපිට පෙන්නනවා වීල් එකක්ද බයික් එකක්ද කාර් එකක්ද වෑන් එකක්ද PS එකක්ද මොන වගේ වාහනයක්ද වෑන් එකක්ද අපිට ඕන කියලා. එතකොට ඒ වාහන වල මිලත් මෙතන එහෙම පෙන්නනවා. දැන් මට පෙන්නනවා මෙතන රුපියල් 313ක් සමහරක් වෙලාවට බොහෝ වෙලාවට කාර් එකේ වීල් එකේ පොඩි වෙනසක් පෙන්නන්නේ. ඉතින් ඒ වගේ වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ දැම්ම වෙනවා කර ගන්න කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ගමන ආරම්භය තහවුරු කරපු ගමන් මේ විදිහට අපිට සජෙස්ට් වෙනවා රියල්. එතකොට මෙතන පෙන්නනවා මේ පෙන්නනවා මෙතන වීල් කීපයක්. දැන් ඔහොම ටික වෙලාවක් ගියාම සාමාන්‍ය ටික වෙලාවක් යනවා. එහෙම සජෙස්ට් වුණාම ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි බුකින් එක කන්ෆර්ම් වෙලා මැසේජ් එකක් යනවා. එතකොට වීල් එක අපිට පෙන්වනවා කොච්චර දුරකින් තියනද කියලා. මේ තියෙන යාගේ සම්පූර්ණ විස්තර මෙතන තියෙනවා. එයාට කෝල් එකක් ගන්න පුළුවන් කෝල් ගන්න. ඒ වගේ ටිප් ඇඩ් කරනවා වගේ ලොකක් පහසුකම් තියෙනවා. අපිට මේ රයිඩ් එක කැන්සල් කරගන්න ඕන නම් මේ විදිහට මෙතන ගිහිල්ලා උඩ රයිඩර් කියලා පෙන්වනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරායින් පස්සේ යටට ගිහිල්ලා මෙන්න මේ ගමන අවලංගු කරන්න කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඒක ක්ලික් කරලා ගමන අවලංගු කරන්න. ඊට පස්සේ මේකට නම් මේ අද කියන එක දෙන්න වෙන දෙන්න යන්න බෑ. ඊට පස්සේ ඒක ඉදිරිපත් කරන්න.
සක්සස් කැන්සලට් කියලා එනවා. එහෙම තමයි අපේ රයිට් එක කැන්සල් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පික්මි ඇප් එක යූස් කරන්නේ. හරිම ලේසි. ඇකින් එක ඔබලා ක්ලික් කරලා බලන්න. ඔයාලම දේවල් කරන්න. එතකොට ඔයාලට ගොඩක් ඒවා ඉගෙන ගන්න පුළුවන්. මේකේ ගොඩක් පහසුයි. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකට. අපේ ඉදිරියට තව මේ වගේ ලස්සන වීඩියෝ දානවා. දැනුම එක් කරගන්න. අපිත් එක්කම ඉන්න. ස්තුතියි.